හායි යාළුවනේ අලුත් vlog එකක්. අද මම ඇවිල්ලා ඉන්නවා දීවල බීච් එකට. අද මගේ ඕපන් වෝටර් ඩයිවිං ලයිසන් එකේ අන්තිම දවස. අපේ ලොකේෂන් එක තමයි සියරා. දෙහිවල කිට්ටුව තමයි මේක තියෙන්නේ. දෙහිවල බීච් එකේ ඉන කිලෝමීටර් 7ක් විතර ඈතට යන්න ඕනේ. එතන ලොකු නැවක් ගිලිලා තියෙනවා. මගේ ෆස්ට් ඩයිව් එක මම එතන කරේ. ඇත්තට මේක හරින ලස්සනයි. ඒකේ මාළු පිවිලා ඉන්නවා. මේ ළඟක් වෙනකන් ඒ නැව ඔය විදිහට තමයි පෙනුනේ. හැබැයි දැන් නම් ඔය කුළුණු තුන ගිලිලා තියෙන්නේ. ඒවා මලකඩ කාලා කැඩිලා වැටිලා තියෙන්නේ. මෙතන තමයි ඩයිව් සෙන්ටර් එක තියෙන්නේ. මේ ඩයිව් සෙන්ටර් එක ඇතුළේ මේ තියෙන්නේ වෙඩ් ෂූට් එක. මේක තමයි ඩයිව් එකකදී අපි අඳින්නේ. අපි දැන් බෝට්ටුවට නගින්නයි යන්නේ. මේ මගේ අතේ තියෙන්නේ ෆින්ස් දෙකයි ඩයිව් කරද්දී දාන මාස්ක් එකයි. හායි ගියා. මම ඇඳගෙන ඉන්නේ ඩයිව් කරනකොට පාවිච්චි කරන ෆුල් කිට් එක. මේකේ වෙට් සූට් එක මම ඔයාලට කලින් පෙන්නුවා. ඔය පිටේ බැඳගෙන ඉන්නේ ඔක්සිජන් ටැංකිය. ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ BCD එකට. ෆින්ස් දාලා ඉන්නවා. ආයේ මාස්ක් එක දාලා තියෙනවා. මම කටේ ගහගෙන ඉන්නේ ප්‍රයිමරි එක. ඒකෙන් තමයි හුස්ම ගන්න ඕනේ එයා එක එන්නේ. වතුරට පනින්න කලින් ඔය රතු පාට බොත්තමක් තියෙන්නේ. ඒක ඔබලා BCD එක ඉන්ෆ්ලේට් කරගන්න ඕනේ. එතකොට තමයි අපි පාවෙන්නේ. එහෙම නැත්නම් වතුරට පැනපු ගමන් යට යනවා. ගිලෙන්න තමයි වෙන්නේ. ඊළඟට අපි වතුර යටට යනකොට බෝට්ටුවේ දාපු නැංගුරමේ කඹේ අල්ලගෙන තමයි වතුර යටට යන්නේ. ඒ යනකොට අපේ BCD එකේ අපි ඩිෆ්ලේට් කරන්න ඕනේ. ඩිෆ්ලේට් කරගෙන ෂේප් එකේ වතුර යටට යන්නයි තියෙන්නේ. ඒ වගේම අපි ඉක්වලයිස් කරන්න ඕනේ. ඉක්වලයිස් කරන්න ඕනේ නැත්නම් අපේ කන් දෙක අගුළු වැටෙනවා වගේ එකක් වෙනවා. අපි වතුර යට එද්දී සාමාන්‍යයෙන් අපි එළියේ ඉන්නවට වඩා සද්ද ගොඩක් වැඩි. එතකොට අපිට වටේ පිටේ සද්දේ ගොඩක් ඇහෙනවා නොයිස් එක විදිහට. ඔයාලට මේ වීඩියෝ එකේ ඇහෙනවා ඇති සද්දේ. සාමාන්‍යයෙන් අපි වතුර යට එද්දී කතා කරන්න බෑනේ. එතකොට අපි පාවිච්චි කරන්නේ හෑන්ඩ් සිග්නල්ස්. ඒ වගේම තමයි අපි කතා කරන්නේ සංනිවේදනය කරගන්නේ. ඉතින් අපි මේ විදිහට අපේ ඩයිව් එක ඉවර කරා. මුහුදු මට්ටමේ ඉඳන් මීටර 18ක් විතර වතුර යට අපි විනාඩි 30ක කාලයක් වගේ හිටියා. ඒ වගේ ඩයිව් දෙකක් අපි කරා. පළවෙනි එකට වඩා අඩු කාලයක් තමයි දෙවෙනි ඩයිව් එකේදී අපි ඉන්නේ. නැත්තම් අපේ ඇඟේ නයිට්‍රජන් ටොක්සිසිටි එක වැඩි වෙනවා. ඔයාලා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. මම මේ ගමනේදී 11 වැඩිය වමන දැම්මා. මුහුද රැල්ල හන්ද නිතරම කැලැත්තෙනවානේ. ඒක හන්ද බෝට්ටුව පැද්දෙනවා. කොහොම හරි මම මුහුද උඩදී 6 වතාවක් විතර වමන දැම්මා. මුහුද යටදීත් 5 වතාවක් විතර වමන දැම්මා. ඇත්තටම මුහුද යට වමන යනවා කියන එක අමුතු අත්දැකීමක්. ඒක අත්විඳිනවා තමයි බලන්න ඕනේ. බෝට් එක සාමාන්‍යයෙන් වැල්ලට ගන්නකොට ඔය තියෙන නිල් පාට දඬු වලට සෙට් වෙන්න ඕනේ. එහෙම සෙට් උනේ නැහැ. ඒක හන්දා අපිට බෝට්ටුව තල්ලු කරන්නත් උනා. ඒකත් අතල් වැඩක්.
ඉඳලා මීටර 18ක් විතර යටට ගියා. පළවෙනි ඩයිව් එකේ නම් ගියේ මීටර 12ක් විතර යටට. අන්තිම ඩයිව් එකේ කියන්නේ අඩ කරන ඩයිව් එකේ අපි මීටර 18ක් විතර යටට ගියා. එතන ඉන්නවා ලස්සන මාළු. ලයන් ෆිෂ්ලා අපිට හම්බුණා. ආයේ ඔක්ටෝපස්ලා හිටියා. එක මාළු ගොඩක් ලස්සන මාළු හිටියා. කොරල් තිබුණා. ඇත්තටම ලස්සනයි. මම වීඩියෝ එක ඔයාලට ගේන්නම්. එහෙනම් මේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.